කොහොමද ඉතින් මගේ උන් සෙට් එකට ඔන්න ඉතින් මම අද ඔයගොල්ලන්ට ගෙනහලා තියෙන්නේ 4GB RAM වල සෙල්ලම් කරන්න පුළුවන් සුපිරි ගේම්ස් පහක්. ඉතින් සුපිරි ගේම්ස් පහක් ඉතින් මම අද ගෙනහලා තියෙන්නේ ෂූටින් ගේම්ස් පහක් 4GB RAM වල සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් දැන් වෙනකොට ඕන කෙනෙක් ගා 4GB RAM එකක් තියෙනවා ඉස්සර වගේ නෙමෙයි. ඉතින් මේ ගේම්ස් ඕන කෙනෙක්ට ගහන්න පුළුවන්. අද සමහර අය ගහලා ඇති. ඒත් ඉතින් ගහපු නැති ගේම්ස් තියෙනවා නම් අනිවාර්යෙන් ගහලා බලන්න. ඒ වගේම පොඩි සබ් එකකුත් දෙන්න යාළුවනේ. අපි කොහොම හරි ඉතින් ගේමක් ගහමු. හරිද 1K යන්න පොඩි සබ් එකක් දෙන්න කියලා ඉල්ලන අනිවාර්යෙන්. ඉතින් ඉස්සරහට Call of Duty World War 2 එකේ වීඩියෝස් එනවා. ගේම් ප්ලේ වීඩියෝස් ඉතින් ඒවට සෙට් වෙන්න ඉතින් මට පොඩි සබ් එකක් දෙන්න. එහෙනම් ඉතින් අපි යමු බොයිස් අද වීඩියෝ එකට. පළවෙනි ගේම් එක වෙන්නේ Crysis 1. Crytek ආයතනයේ නිෂ්පාදනය කරපු සුපිරිම ඇක්ෂන් ෂූටර් ගේම් එකක් තමයි Crysis 1 කියන්නේ. ඉතින් මේ ගේම් එකේ මනක්කල්පිත ගේම් එකක්, ඇත්ත ගේම් එකක් නෙමෙයි. ඉතින් මේකේ පාදක වෙන්නේ සෙප් කියන පිටසක් වල ජීවීන් පිරිසක් ඉන්නවා. කියන්නේ ඒගොල්ලෝ නිෂ්පාදනය කරනවා, කියන්නේ ඒගොල්ලෝ ගෙන්නනවා වගේ වැඩක් කරනවා. කොරියන් සෝල්ජර්ස්ලා ටිකක් එහෙම තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒගොල්ලොන්ගේ මේ එක වැඩි වෙලා ඊට පස්සේ මේ අයිලන්ඩ් එක විනාශ වෙනවා. ඒගොල්ලෝ ලෝකෙට බලපෑමක් වෙන්න කලින් අපේ මේ නෝමෑන් කියන ආමි සෝල්ජර් ගෙන්නනවා ඇමරිකන් ආමි එකෙන්. ඉතින් එයාට පව එකක් තියෙන අමුතුම සූට් එකකුත් තියෙනවා. ඉතින් එයා ඒකෙන් කොහොමද ලෝකෙ බේරගන්නේ කියලා තමයි මේ Crysis 1 එකේ තියෙන. හරි ලස්සන ගේම් එකක්. මාර කලර්ෆුල් අයිලන්ඩ් එකක් තියෙන ගේම් එකක්. ඉතින් ඕන කෙනෙක් ගහද්දි අනිවාර්යෙන් ආසිතන ගේම් එකක් තමයි Crysis 1 කියන්නේ. ඉතින් මේකේ සිස්ටම් එක කියන්නේ කිව්වොත් ඔයගොල්ලන්ට i3 3rd gen වගේ ප්‍රොසෙසර් එක 4GB RAM එක 650 1GB graphics card එකක් තියෙනවා. ඔයාලට මේක සුපර් සෙල්ලම් කරගන්න පුළුවන්. අපේ දෙවෙනි ගේම් එක වෙන්නේ Call of Duty Black Ops. ඉතින් මේ ගේම් එක Call of Duty franchise එකේ කියන සුපිරිම ගේම් එකක් කිව්වොත් මම අනිවාර්යෙන්ම හරි. ඉතින් මේක නිෂ්පාදනය කරන්නේ Treyarch සහ Activision කියන ටීම් දෙක තමයි. ගේම් ඩෙවලොපර්ස් ටීම් දෙක. ඉතින් මේක හදලා තියෙන්නේ Raven කියන software එකෙන්. ඉතින් මේකට ඔයගොල්ලන්ට ඕන වෙන්නේ 4GB RAM එකක් සහ i5 4th gen වගේ processor එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට සුපිරියට සෙල්ලම් කරගන්න පුළුවන් මේ ගේම් එක. ඉතින් අනිවාර්යෙන්ම Call of Duty fan කෙනෙක් නම් ඔය අනිවාර්යෙන්ම ගහන්න ඕනේ ගේම් එකක් තමයි Black Ops 1 කියන්නේ. ඉතින් ඇත්තට මේක මරු ගේම් එකක්. එන අමුතු කතාවක් තියෙන අතීත කතාවක් තමයි මේකේ පුරාවට අපිට සෙල්ලම් කරන්න තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් සෙල්ලම් කරලා බලන්න. ඉතින් අනිවාර්යෙන් රෙකමන්ඩ් කරන්න පුළුවන් ගේම් එකක්. ගේමර්ස්ලාට සුපිරිම ගේම් එකක් අනිවාර්යෙන්ම හරියි. ඊළඟ ගේම් එක වෙන්නේ Far Cry 2. අපේ ලිස්ට් එකේ තුන්වෙනි ගේම් එක Far Cry 2 Ubisoft ආයතනයේ නිෂ්පාදනය කරපු තවත් සුපිරි ගේම් එකක්. ඉතින් මේක නම් පොඩ්ඩක් අර Far Cry 1 වගේ සාර්ථක වුණ ගේම් එකක් නෙමෙයි. ඒ වුණාට ඉතින් එහෙම කියලා අතාරින්න පුළුවන් ගේම් එකකුත් නෙමෙයි. සුපිරිම ගේම් එකක් මේකත්. ග්‍රැෆික් නේ සෝරි කලර් එකකින් තමයි පොඩ්ඩක් කට්ටිය එක මේවා කරලා තියෙන්නේ. ඒ වුණාට ඉතින් අනිවාර්යෙන් මේක ගහලා බලන්න. ඉතින් ඔයගොල්ලන්ට මේකට Core Duo processor එකක් තියෙනවා නම් 4GB RAM එකක අනිවාර්යෙන් සුපිරියට සෙල්ලම් කරගන්න පුළුවන්. මාඩ 16GB වගේ ස්පේස් එකක් තියෙනවා වගේ hard එකක. අපි යන ඊළඟ ගේම් එක. හරි ඊළඟ ගේම් එක කොයි කවුරුත් දන්නේ Far Cry 3. Far Cry 3 අර පළවෙනි ගේම් එකේ තිබිච්ච ලස්සන දූපත් ආපහු ගෙනහපු ගේම් එක තමයි මේක. ගොඩක්ම ෆේමස් වෙච්ච ගේම් එක තමයි Ubisoft ලගේ Far Cry 3 කියන්නේ. ඉතින් අදටත් මෙච්චර පාරනවල තාමත් කට්ටිය සෙල්ලම් කරනවා මේ Far Cry 3 කියන ගේම් එක. ඉතින් මේකට නම් ඔයගොල්ලන්ට i5 4th gen processor එකක්, කියන්නේ හොඳට ලැග් නැතුව ගහන්න i5 4th gen එකක් සහ 4GB RAM එකක් තියෙනවා නම් 16GB වගේ මේකට ස්පේස් එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට හොඳට සෙල්ලම් කරගන්න පුළුවන්. I think සුපිරිම ගේම් එකක් තමයි මේක. අපේ මේ ඉන්නේ ජේසන් කියන කැරක්ටර් එක කන්ට්‍රෝල් කරලා අපිට අපේ මේ අයිලන්ඩ් එකේ නැති වෙච්ච යාළුවෝ බේරගෙන කියන්නේ ඒගොල්ලෝ හොයාගන්න බැරි වෙනවා මෙයාට. ඊට පස්සේ අපිට ඒගොල්ලෝම හොයාගෙන මේ වාස් කියන මේ දූපතේ ඉන්න ජාවාරම් කාර්යයක බේරලා ඌව කිල් කරලා කොහොම හරි අපිට අපේ අලුත් එක්ක මේ දූපතෙන් පිට වෙන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේක ගහලා බලන්න. ඊළඟ ගේම් එක Assassin's Creed 3. පොඩි කාලේ ඉඳන් ගොඩක් අය ගේමර්ස්ලා නම් අනිවාර්යෙන්ම දන්න ගේම් එකක් තමයි Assassin's Creed කියන්නේ. ඒකේ I think සුපිරිම ගේම් එක තමයි මන්නම්
Black Ops වලට sorry Black Flag එකට කලින් ආපු සුපිරිම ගේම් එක තමයි Assassin's Creed 3 එක 1 එකත් සුපිරිය. ඉතින් මට නම් සෙට් වෙන්නේ 3 එක. ඊට පස්සේ Black Ops එක. ඉතින් මේකට නගොනට i3 3rd gen වගේ processor 4GB RAM එකේ සුපිරියටම සෙල්ලම් කරගන්න පුළුවන් කිසිම lag එකක් නැතුව මේක offline game එකක්. අනිත් මේ මම කියපු ඔක්කොම මේ ගේම් එකේ parkour තියෙනවා අපිට. පාකෝර් තියෙන ගේම සුපිරිම ගේමයක් අපිට ගෙවල් වල එහෙම නැගලා ආයි පිස්සු කෙලින්නුලා මේ ගේම් එකේ මිෂන්ස් විදියට තියෙන්නේ සෝරි මේ පොඩි සයිඩ් මිෂන් වගේ තමයි ගේම් එක තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මේකත් ප්ලේ කරලා බලන්න ඕනේ ගේම් එකක් තමයි ගේමර්ස්ලා අනිවාර්යෙන්ම ගහන්න ඕනේ. සුපිරි ගේම් එකක් විදියට මම මේක highly recommend කරනවා. එහෙනම් ඉතින් අද ගේම් ටික ඔයගොල්ලොත් අනිවාර්යෙන්ම ගහලා බලන්න යාළුවනේ. ඉතින් අද වීඩියෝ එක ඉවරයි. එහෙනම් පරිස්සමෙන් ඉන්න එන මේ වගේ තවත් වීඩියෝ එකක් හම්බෙමු. අනිවාර්යයෙන්ම ලයික් කරන්න, subscribe කරන්න, share කරන්න. මේ වගේ තව වීඩියෝ ඔයගොල්ලෝ ලාට ගන්න ඕන නම් bell icon එක click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපුවම ඔයගොල්ලෝ notification එක ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට මං ගිහලා එනවා. පරිස්සමෙන් ඉන්න. ජය වේවා. When I call, they rise. I am the Joker. I am Viking true. When I lift my voice, my people come through. From the mountain to the street, from the sea to the shore, we stand as one. We are stronger than war. You cannot control us. You cannot divide.